ඔහොම විනාඩියක් ඉන්න. මේ වීඩියෝ එක බලන ඔයා ජීවිතේ කවදාම හරි පිරිත් නූලක් ගැට ගහලා ඇති කියලා මම හිතනවා. පිරිත් නූලක් ගැට ගහද්දී හාමුදුරුවෝ සජ්ජායනා කරන්නේද පොඩි පිරිත් පාඩයක්. සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේ කාණංචයම් බලං අරහන්තානංච තේජේන රක්ඛම් බන්දාමි සබ්බසෝ කියලා. ඉතින් ඔයා දැනගෙන ඉඳලා තියෙනවද මේ පිරිත් පාඨයේ තේරුම? මේ පිරිත් පාඨය ඇතුළත් වෙන්නේ මහා ජය මංගල ගාථාවට. මේ පිරිත් පාඨයේ තේරුම තමා සබ්බේ බුද්ධා බලප්පත්තා. සියලු බුදුවරුන්ගේ ආනුභාව බලයෙන්. පච්චේ කාණංචයම් බලං. පසේ බුදුවරුන්ගේ ආනුභාව බලයෙන්. අරහන්තානංච තේජේන. රහතුන් වහන්සේලාගේ තේජසින්. රක්ඛම් බන්දාමි සබ්බසෝ. ඔබ සැමට ආරක්ෂාවක්ම වේවා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාටත් සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේ කාණංචයම් බලං අරහන්තානංච තේජේන රක්ඛම් බන්දාමි සබ්බසෝ කියලා මමත් ආරක්ෂාව ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.